අන්තිම ට්‍රිප් එක මේක මේ ගානක් ගන්න නැතුව මේ වගේ කිරි එකක් එක උගුරට බොන ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් කොණ්ඩේ ගා මම Hi guys, welcome back to Jaivik's Persona. අද ඉතින් වෙනද වගේ මායි අම්මයි විතරක් නෙමෙයි ඉන්නේ. අද අම්මා නෑ vlog එකේ. අද අපි සෙට් එකක් යනවා මාදුගගේ ඇඩ්වෙන්චර් බෝට් රයිඩ් එකක්. එහෙනම් සෙට් වෙමු. මේ තමයි නාගොඩ සෙන්ට් ජෝන් ද බැප්ටිස්ට් චර්ච් එකේ මීඩියා යුනිට් එකේ ක්‍රූ එක. ඉතින් අද අපේ ඇනුවල් ට්‍රිප් එකයි අපි මේ යන්නේ හදන්නේ. මේ ට්‍රිප් එක අපිට ගොඩක් විශේෂයි. මොකද අපේ පොඩි ස්වාමීත් ලොකු ස්වාමීත් අපිත් එක්ක ඉන්න අන්තිම මාස කිහිපයයි තමයි මේ යන්නේ. ඉතින් පොඩි ස්වාමී අපිත් එක්ක එක්වද අන්තිම ට්‍රිප් එක මේක තමයි. පාදුලේට යන ගමන අපි නම් හදාන්නේ අවුරුද්දක වගේම මුල් ටිකේ අපේ ගමන යන්නේ සාමාන්‍යයෙන් මාර නිශ්ශබ්දතාවයක. ඉතින් ටික වෙලාවකට පස්සේ අපි අපේ පිස්සු ට්‍රැක් වලට වැටලා මෙන්න මේ විදිහට නෝමලි කතා බහ කර කර අපේ ගමන යනවා. මේ පැත්තෙන්නේ අඩේ ඔලුනේ වීඩියෝ කරනවා. ඔය වගේ ට්‍රැක් කතා ගොඩක් එක්ක ආතල් එකේ අපි හයිවේ එකේ මේ ගමන ඉදිරියට මැදෙනවා. ඉතින් ඔන්න ඔහොම කොහොම හරි උදේ 6:00 විතර වෙද්දී සදර්න් එක්ස්ප්‍රස් වේ එකේ සර්විස් පොයින්ට් එකට අපි සෙට් එක ආවා. A few moments later. සර්විස් ඒරියා එකෙන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉතින් අපි ආයි මාදුවේ කරා යන අපේ ගමන පටන් ගන්නවා. මේල් ගානක් ගන්න නැතුව මේ වගේ කිරි එකක් එක උගුරට බොන ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් පහලෙන් ටැග් එකක් දාලා කමෙන්ට් සෙක්ෂන් එකේ ටැග් කරන් යන්න. ඉතින් ඊට පස්සේ JBL එකකින් සින්දු අහගෙන ලස්සනට සින්දු කිය අපේ මේ ගමන ඉදිරි කොටස අපි යනවා. අපි කවුරුවත් දන්නේම නැතුව අපේ ඩෙස්ටිනේෂන් එකට අපි ගොඩක් ලං වෙලා. රේල්වේ ස්ටේෂන් එක ගාවින් වම් අත පැත්තට හැරිලා අපි යනවා ක්වයට් බෝට් සෆාරි ප්ලේස් එක හොයාගෙන. මොර්නින්. ආවෙන් යන්න ඕනේ. ගයිස් අපි දැන් යන්නේ මාදුගගේ බෝට් සෆාරි එක. අද ෆස්ට් ඇඩ්වෙන්චර් එළියට. පටන් ගියා. දිලවල් මෙතන ඉන්න අංකල් අපිට කිය හිටියේ මෙතන වෙලා තියෙන ඇක්සිඩන්ට්ස් ගැන. මෙතන ට්‍රේන් බෙන්ඩ් එක මාරම රිස්කි ඇක්සිඩන්ට්ස් ගොඩක් වෙලා තියෙන තැනක්. සෝ මෙතන ගොඩක් ඉන්න එපා කියලායි අපිට කිව්වේ. මොකද ට්‍රේන් එක ඒ පැත්තෙන් ඇවිල්ලා සද්ද ඇහෙද්දිම මේ පැත්තේ බෙන්ඩ් එකකින් එක්සිට් වෙලා ඉවරයි. සෝ බෙන්ඩ් එකේ ඉන්නේ නැතුව අපි දැන් ඉක්මනට යනවා අපේ ක්වයට් බෝට් සෆාරි ලොන්ච් එක ඇතුළට. කඩුරානක් මැදින් අපි එහෙනම් ඉස්සරහට යනවා අපේ බෝට් රයිඩ් එකට. පේන ඇති පරිසරය.
පොඩ්ඩක් මෙතන බලන්න. අද පිට ඔන්න පොඩ්ඩක් බලන්න. බෝට් රයිඩ්ස් වල ගොඩක් කට්ටිය ගිහිලා තිබ්බත් අපි කට්ටියගේම මේක තමයි මාදුගගේ යන ෆස්ට් බෝට් රයිඩ් එක්ස්පීරියන්ස් එක. සෝ කට්ටියම ලයිෆ් ජැකට්ස් දාගෙන පුළුවන් තරම් ඉක්මනට බෝට් එකට ගොඩ වුණා. Hi guys, එන යන්නේ මාදුගගේ බෝට් සෆාරි එක. කිඹුල්ලු ඉන්නවා. රුපියල් 500ක් දීලා පොඩ්ඩක් අත්ත ගාලා යන්න පුළුවන්. මේ බෝට් රයිඩ් එක නම් හිතුව තරම් ලේසි නෑ. ඔයගලන්ට පේනවා ඇති පාලම බෝට්ටුවේ ගෑවි නොගැටි යනවා වගේමයි තියෙන්නේ. සෝ මේ පාලම ගාවට එද්දි එහෙම බෝට්ටුව ඇතුළට නැමෙන්න ඕනේ. මූණ ඔන්න මෙන්න තියලා තමයි පාලම් ටික යන්නේ. බොහොම අමාරු ගමනක්, අමාරු සුන්දර ගමනක්. කඩලාන දෙපැත්තේ තියාගෙන අපි බෝට්ටුවේ මාදුගගේ මේ විදිහට ගමන් කරනවා. මේ ස්පීඩ් මෙයා දාන්න දින්නේ. ස්පීඩ් බැරියර්ස් දාලා තියෙන්නේ. අයියේ. ඔය ලනුපටි කැලි වගේ තියෙනනේ බැලලා. ආවෝ. ඕක තමයි ස්පීඩ් බැරියර්. අම්මනස්. ඕක යකි අර මෙරිය උස්සන්න ඕනේ. හයියෙන් යන්න බෑ. බලන්න ඕක ගායන කරේ. ඇයි දන්නේ එහෙම කරලා මේ නැත්තම් කඩාගෙන ගියා මේ දෙපැත්තේ මේ මේ කඩලන්නේ වෙච්ච. මේ බෝට් රයිඩ් එක යන්නේ පාලම් අපි මේ ඊළඟට යන්නේ සතපහේ දූපත බලන්න. මේ දූපතට සතපහේ දූපත කියලා කියන්නේ මේකත් එක්ක කාලයක් බැදී පැවතින ජනප්‍රවාද ගීතයක්. ඉතින් සතපහේ දූපතේ චූටි දේවාලයකුත් තියෙනවා වන්දනාමාන කරන බැතිමතුන්ට වන්දනාමාන කරගන්න. අපි සතපහේ දූපත වටේ ත්‍රවමම් ගහලා අපි යනවා මාදුගගේ දිගේ ඉදිරියටම. ඊළඟට අපි කන්ගේ ලංකාවට ආවේනික වූ ඉතාමත් දුර්ලභ ශාකයක් වන රත්මිල්ලා ශාකය බලා ගන්න. මේකේ ළඟට නම් අපිව ගෙනිච්චේ නෑ. මොකද දැනට මේ ශාකයෙන් 100කටත් අඩු ප්‍රමාණයක් තමයි ලංකාව තුලත් ඉතුරු වෙලා තියෙන්නේ. ලාවට වැඩි මේ සල්නිය මැදට දාලා අපි ගියා පොඩක් එහා පැත්තටම මේ පැත්තට ඇලිලා තියෙනවා. අපි දැන් ඉස්සරහට හම්බෙන්නේ මාදුගගේ තියෙන ගොඩ වෙන්න අමාරුම පාලම.
මෙතනින් බෝට්ටුව ගෑවී නොගැටි යන තරම් පොඩි ඉඩක් තමයි බෝට්ටුවයි පාලම අතර තියෙන්නේ. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ට මෙතන බෝට්ටුවේ ඉඳන් නැමිලවත් යන්න බෑ. ඉතින් අපි කට්ටියත් සීට් අස්සේ රිංගගෙන බොහොම අමාරුවෙන් මේ පාලමෙන් එහා පැත්තට ගියා. Down. පාලමුණුත් කොහොම හරි එගොඩ වෙලා අපි දැන් යනවා මාදුගඟේ ඉස්සරහටම අපි ඊළඟ නැවතුම වෙන කුරුඳු දූපත හොයාගෙන. දරුවෝ ටික මේ බලන්න ඕගොල්ලෝ බොක්කු වල්ලා හරියනවා අයියෝ වන්නන්නේ. කොහොම කටි කීස් කියන් කීස්. එකෙක්වත් බලන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මාදුගම් යුරියේ තියෙන කුරුඳු දූපතට. කුරුඳු දූපතෙන් මේ අයියාගෙන් ලස්සන රස කුරුඳු පාඩමකුත් ඉගෙනගෙන අමු කුරුඳු කෑල්ලක රහත් ජීවිතේ පළවෙනි වතාවට විඳලා කුරුඳු තේ එකකුත් අමතක නොකර බීලා කුරුඳු වෙළඳ භාණ්ඩ ගොඩක් මේගොල්ලෝ ගාව තියෙනවා. කුරුඳු තෙල්, කුරුඳු පොතු, කුරුඳු කුඩු පවුඩර් එක, ඒ වගේ භාණ්ඩත් මේගොල්ලන්ගෙන් අරගෙන අපි ගියා ෆිෂ් තෙරපි එකකට. මේක තමයි අපි ගොඩ දෙනෙක්ගේ ෆිෂ් තෙරපි එකක් ගන්න ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මට නම් ෆිෂ් තෙරපි එකේ මුල් විනාඩි 10-15 වුණේ hina වෙවි. මොකද ඒගොල්ලන් මාළු ඇවිල්ලා කකුල කොටන විදියට මාරම කිචි. දරා ගන්න බෑ. සෝ පර විනාඩි 10-15 මාර ගේමක් දීලා කොහොම හරි අන්තිමට කකුල් දෙක ඇතුලට දාගෙන ෆිෂ් තෙරපි එකක් ගත්තා. ෆිෂ් තෙරපි එකෙන් පස්සේ අපි කුරුඳු දූපතට සමුදීලා මේ දැන් යන්නේ මාදුගම් යුරේ නොබී ඉන්න බැරි පානයක් රස විඳින්න. යමු කිරල විදුරුවක් බොන්න. කියලා බැද්දලු. ජීවිතේ පළවෙනි වතාවට තමයි මම කිරල වීදුරුවක් රස බැලුවේ. දිවුල් වලට ආසන්න රසයක් තිබ්බත් මේකේ තියෙන්නේ මාරම පුදුම රසයක් ගයිස්. හැබැයි මාරම සීතල බීමක්. සෙම කාර්යයන්ට නම් හොඳ නැහැ. ඒ පාර්ට් ටයිම් වෙන්න ඕනේ. එහෙනම් මෙතන් පටන් අපේ ගමන අපේ විදියට යන්න අවසර ඉල්ලා මාදුගගෙන් සමුගන්නවා. බයි. ජය වේවා.